Hi, මම කවේෂ්. ඔන්න අද ෆස්ට් ටයිම් පුංචි මිනි බ්ලොග් එකක් ගේන්න හිතුවා. අපි නටබුන් බලන්න ගියා, සින්දු කිව්වා, නැටුවා, දන්සල් කෑවා, ඒ වගේම මුහුදේ නාන්නත් ගියා. ඉතින් අපි පළවෙනියටම පොළොන්නරුවේ ගියා. එතකොට මේ තියෙන්නේ කුමාර පොකුණ. රජපෞලේ කට්ටිය නෑවේ මෙතෙන්ට වෙලාලු. අපි ඊළඟට ගියේ වයිජන්ත ප්‍රාසාදය නැත්තං මහා පරාක්‍රම බාහු රජුරුවන්ගේ රජමාලිගාව බලන්න. ඉතින් මේක දැන් මෙහෙම තිබ්බට ඉස්සර තට්ටු 7ක් එක්ක කාමර 1000ක් තිබ්බලු. අපි පොළොන්නරුවේ නම් වැඩි වෙලාවක් හිටියේ නැහැ. මොකද අපි ගමනාන්තේ වෙලා තිබ්බේ පාසිකුඩා නිසා. යන අතර මගදී අපිට කඩල දන්සලකුත් හම්බුණා. කඩලත් කාලා අපි දැන් යන්නේ දිඹුලාගල. අපිට තවත් දන්සලක් හම්බුණා. මේ දන්සලේ විශේෂත්වය කියනවා නම් මේක මල් දන්සලක්. ඒ වගේම මම දැකපු ලස්සනම දන්සලක්. අපි දැන් ඉන්නේ දිඹුලාගල. දිඹුලාගල කියන්නේ ටිකක් ලොකු ඉතිහාසයක් තියෙන විහාරස්ථාන. අතීතයේදී සොලී ආක්‍රමණ වලින් මේ පුදබිම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ලෙන්වල ඉඳලා තියෙන්නේ අපේ ආදිවාසී ජනතාව. කොහොම හරි මේ දැන් තියෙන තත්ත්වෙට දිඹුලාගල ආපහු ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. එදා මාරම රස්නයක් තිබ්බේ. ඉතින් අපි කල්කුඩාවලදී බීම දන්සලක් දැකලා ආයෙත් බස් එක නැවැත්තුවා. මේ දන්සල ලෑස්ති කරලා තිබ්බේ කල්කුඩා පොලිසිය. ඔන්න දැන් අපි ඉන්නේ පාසිකුඩාවල. ඉතින් බීච් එකේදී වැඩි වීඩියෝ ගන්න පුළුවන් වුණේ නෑ. මොකද ෆෝන් එක බෑග් එකට දාලා වහලා තිබ්බේ. ඉතින් අපි නාලා ඉවර වෙලා දැන් ගෙදර යන්නයි හදන්නේ. ඉතින් අදට සමුගන්න අයත් අලුත් ගමනාන්තකින් හම්බෙමු.